යමුනා විජේමාන ෆැෂන් ඇකඩමි YouTube නාලිකාවට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ජනප්‍රියම අතක් තමයි අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මෙතනදී කියන්න ඕනේ මේ අත අපිට පුළුවන් සාරි ජැකට් වලට විශේෂයෙන්ම මනාලියන්ගේ ජැකට් වලට පවා බ්ලවුස් වලට ගවුම් වලට හැම ඇඳුමකටම වගේ ගොඩක් ඉල්ලන අතක්. ඉතින් ඒක නිවැරදිව හදාගත්තොත් හරිම ලස්සනයි. බලමු කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මිමි ගැන කතා කරමු. අපි අතක් අඳිද්දි කලිනුත් කතා කරලා තියෙනවා මූලික අත් අපි ඇඳලා තියෙනවා වීඩියෝස් තියෙනවා. අපි බලමු කොහොමද අතකට අවශ්‍ය මොනවාද කියලා මිමි වර්ග. අපිට අතකට අවශ්‍ය වෙනවා අතේ උස. කැමති උසක් දිග අතක් ගන්නව නම් පොඩ්ඩක් අත නවල වගේ ගන්න. එතනදී අත උස ගත්ත වගේම ක්‍රවුන් හයිට් එක කියන අපි යොදා ගන්න මිම්මක් ඒකත් ගොඩක් වටිනාකමක් තියෙන මිම්මක්. ඒ වගේම අත් පළල අවශ්‍ය වෙනවා අත වට අවශ්‍ය වෙනවා. මෙන්න මේ ටිකෙන් තමයි අපි මූලික අතක් නිර්මාණය කරන්නේ. අත උස 13කට අපි රේඛාව ඇඳ ගන්නවා. අපි ඊට පස්සේ ක්‍රවුන් හයිට් එක ගැන මම වෙනම පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි ගන්නේ උඩින් ඉඳලා පල්ලෙහාට 3 මාරක අගයක්. ක්‍රවුන් හයිට් එක විදිහට. අපි ඒකට රේඛාව ඇඳගෙන ওই විදිහට උස අවසන් රේඛාවත් ඇඳ ගන්නවා. අපි මෙන්න මේ රේඛාවේ ලකුණු කරන අගය කලින් කතා කරලා තියෙනවා. මෙන්න මේ අගයන් කියලා. ෆ්‍රන්ට් එකක් බෑක් එකක් අපි ගත්තට පස්සේ ෆ්‍රන්ට් එකේ මෙහෙම හරහට මනින අගය. වැහුම් වාසි නැතුව තියෙන බ්ලොක් එකේ හරහට මනින අගයත් බෑක් එකේ හරහට මනින අගයත් දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදලායි මේ රේඛාවේ ලකුණු කරන්නේ. එතකොට අපිට අද වැඩි හිටියක්ක් නිසා අපිට මේක 6.3 කාල වගේ අගයක්. මේ විදිහට අපි ඒ පළලවල් දෙක එකට එකතු කරලා දෙකට බෙදපු වගේ ලකුණු කරනවා. අත් පළල ෆ්‍රන්ට් ඇන්ඩ් බෑක් දෙක එකට එකතු කරා දෙකෙන් බෙදුවා. ඊළඟට අත වට දෙකට බෙදපු වගේ අත වට 10මාරයි දෙකට බෙදුවම 5යි කාලයි අන්නේ කියන අගයත් මහුම් වාසිකුත් එකතු කරන්නේ නැතුව ලකුණු කරනවා. ওই විදිහට ඇඳගත්තට පස්සේ මේ අගය හතරට බෙදා ගන්න. සමාන කොටස් හතරකට බෙදා ගන්න. ඔය විදිහට බෙදලා පළවෙනි සලකුණෙන් අඟල් භාගයක් උඩට ලකුණු කරලා අපි මේ විදිහට හැඩය ඇඳ ගන්න. අතේ මූලික හැඩතලය ඇඳලා පස්සේ අපි මෝස්තරේ ටික ගමන් කරන්න හදන්නේ. ඒකෙදි අපිට අත අග කොටස බෑන්ඩ් එකක් වගේ එන කොටස අපි අඟල් 3ක් කියලා ලකුණු කරගන්නවා. ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. අප්පත බවට පත් කරන්න අපි අඟල් 2මාර වගේ ප්‍රමාණයක් උඩට ඔසවනවා. කලින් අපි මේ ගැන වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඒක පස් කරගන්න පළවෙනි සලකුණු නෙමෙයි දෙවෙනි සලකුණට අපි මේ විදිහට ඇඳ ගන්නවා පප් හැඩය. ඔය විදිහට අපි මෙන්න මෙතනින් අත් කොටස වෙන් කරගන්න. වෙන් කරලා අපි ඒක පැත්තකින් තියලා අපිට අවශ්‍ය අඟල් ප්‍රමාණය සටහන් කරමින් මුදුනින් මේ අත කොටස් කරගන්න හදන්න.
මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට කොටස් කරගත්තා. මේ විදිහට අලවලා ගන්න. අලවනකොට ඔයාලා පරතරයේ තියාගන්න ඕනේ. මේකට අඟලද එකයි කාලද එකමාරද ඔයගොල්ලෝ තීරණය කරන්න. ඒකෙන් තමයි අපිට රැලි සකස් වෙන්නේ. ওই විදිහට අලව ගන්න අවශ්‍යයි. අදිට අපිට අලවගෙන අත කපා ගන්න පුළුවන්. මෙතන මැදින් දෙන්නේ මේ අගේ භාගය. නවලන්නේ කපන්නේ නිසා. අපිට පුළුවන් මේ විදිහට අත අතුරලා කපා ගන්න. අපි මේක ඩබල් කරලා වහන්න කොටස් දෙකක් අවශ්‍යයි. මේකෙන් කොටස් දෙකක් කපා ගන්න. අපිට පුළුවන් අතේ මුදුන සහ මෙතන දෙවෙනි කොටසට අල්ලන තැන අපිට පුළුවන් රැලි කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට රැලි හදා ගන්න. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ සියලුම පාඩම් අපි අවුරුදු 25ක් පුරාවට පන්ති කාමරවල උගන්වලා සමාජගත කරපු පාඩම්, පැටර්න් මේකින් පාඩම් සහ ටේලරින් පාඩම් සියලුම දේවල් අපි ලංකාව පුරා විවිධ පළාත්වල පන්ති පවත්වලා සමාජගත කරපු ක්‍රමවේදයන් ඔස්සේ තමයි මේ සියලුම පාඩම් හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පාඩම් විදිහට දාන YouTube පාඩනුත් අපේ ක්ලාස් රූම් වල උගන්වන ක්‍රමවේදයන් ඔස්සේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ටේලරින් වේවා, ෆැෂන් ඩිසයිනින් වේවා, එතනදී අපිට ඩිසයිනර් කෙනෙක් විදිහට තියෙන කාර්යභාරය සහ ටේලර් කෙනෙක් විදිහට තියෙන කාර්යභාරය වෙනස්. ඒ වගේම පැටර්න් මේකින් වලදී තියෙන තියරි කොටස් පැටර්න් මේකින් ක්‍රමයට හදනකොට අපි භාවිතා කරනවා. ටේලරින් ක්‍රමයට හදද්දී ටේලරින් ක්‍රමයට කරන ක්‍රමවේදයන් පාඩම් විදිහට ඔයාලට YouTube එක හරහා ලබා දෙනවා. ඉතින් මේ හැම පාඩමක්ම අපි පන්ති කාමර විශාල ප්‍රමාණයක අවුරුදු ගණනාවක් තිස්සේ උගන්වන පාඩම් වලින් සකස් කරන පාඩම්. ඒ නිසා බොහොම වගකීමෙන් උගන්වන පාඩම් කියලා කියන්න ඕනේ මේ හැම කොටසක්ම. ඉතින් ඔයාලත් මහලා බලන්න මේ ඇඳුම් වීඩියෝස් දාලා තියෙනවා බොහොම පැහැදිලිව. ඔය විදිහට අපි මුදුනට ඔය විදිහට පැලි ටික හදා ගන්න. හරිම ලස්සනට පප් වෙලා එනවා මුදුනට ගත්තාම. අපිට අනිත් කොටස් වලට අවශ්‍ය නැහැ මුදුනට විතරක් ඇති. මේ විදිහට මුදුන කොටසට හොඳට පප් වෙන්න අවශ්‍ය ඉඩ ලබා දුන්නා. මේක අපි ඇත්තටම මේ රැලි ටික හදාගන්නේ මෙන්න මේ කොටසේ ප්‍රමාණය. මෙන්න මේ කොටසේ ප්‍රමාණයටයි රැලි ටික හදාගන්නේ. මේ කොටස් දෙක එකට තියලා අගල් භාගයෙන් මහගෙන යනවා. දැන් මේ කොටස අල්ලන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් මෙහෙම යටින් අල්ලලා උඩින් කොටස නවලා තියලා මේ විදිහට මහ ගන්න පුළුවන්. එහෙම ඇතුල් කරලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ විදිහට අල්ලලා ඕල් ඔෆ් පාර්ට් එකක් දාගන්න.
මේ විදිහට ලස්සනට රැඩි කෑවිල්ලා තියෙනවා. අපි බලමු මේක කොහොමද අවසානය නිමාව කියලා. අයන් කරලා අංශයෙන්ම හදන්නවා. මේ වගේ ලස්සන පෆ් හතක් අපිට අන්තිමට දැක බලා ගන්න පුළුවන්. මේ වගේ අලුත් පාඩම් එකතු වෙන්න channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්.